නේද ධර්ම දේශනාවක් තියෙනවා කියනකොට එහෙනම් අහමු කියලා හිතෙන්නත් ඕනේ නැහැ. කියලා හිතෙන්නත් විශේෂ හේතුවක් බලපානවා. ඒක ඔයාලා අහලා තියෙනවද කලින්? බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා ආනන්ද මේ ධර්මයේ දේශනා කරනකොට සමහර අයට හොඳට හිත පැහැදිලා අහගෙන ඉන්න හිතෙනවා. අහන්න හිතෙනවා. සමහර අයට ධර්මයේ දේශනා කරනකොට හරියන්නේ නැහැ, ගරුස්සන්නේ නැහැ. ඕව හරියන්නේ නැහැ කියලා හිතෙනවා. ආනන්ද මේකට හේතුව මොකද්ද? ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ තමයි අපගේ ධර්ම ස්වාමී. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මයේ තමයි අපි දරාගන්නේ. එහෙනම් ආනන්ද කන්‍ය මහාන්ද ආනන්ද මම මේ කාරණාව තේරෙන්න උපමාවක් කියන්නම්. ආනන්ද එක ගමක පිරිසක් ජීවත් වෙනවා යාළුවෝ ටික. ඒකෙන් ඒ ගමෙන් එක යාළුවෙක් දුර ප්‍රදේශයකට යනවා. දැන් ගිහිල්ලා යා දුර ප්‍රදේශي තනි වෙලා. එයා එහෙ මොනවා හරි වැඩ කරනවා. කරනකොට මේ මිනිස්සුත් එක්ක සාමාන්‍යයෙන් කතා බහ කරනවා ඉන්නවා. කාලයක් ගියාට පස්සේ අර පරණ ගමෙන් යාළුවෙක් අර දුර බැහැර ඒ කෙනා ඉන්න පැත්තට යනවා. ওই දෙන්න මුණ ගැහෙනවා. මුණ ගැහිච්ච ගමන් මේ දෙන්න කතාවට වැටෙනවා. ඔයා කොහින්දලා දාවේ? එයා කියනවා මම මාතර. මේ මාතරනේ. මාතර කොහෙද? අහවල් පැත්තේ. අපේ අපිත් එහෙමයි. කියලා වෙන අයට වැඩි එයත් එක්ක කතා සල්ලාපේ වැඩි වෙනවද නැද්ද? එයාගේ කතාවට අවධානය යනවද නැද්ද? හේතුව කුමක්ද? ඒ දෙන්නම එකම ගමේ. ඔන්න උපමාව. පින්වත් මහ ආනන්ද ධර්මයේ දේශනා කරනට කන් යොමු කරන්න හිතෙන්නේ සසරේ ධර්මයේ අහලා තියෙන අයට. සසරේ බණපද අහලා නැත්තම් ඒ ඇයිට ධර්මයේ කියනකොට රුස්සන්නේ. මේ ධර්මයේ කියනකොට ඔබ අද කන් යොමු කරගෙන ඉන්න එක සමහරවිට අද ඔබට යම් ප්‍රයෝජනයක් නොවෙන්න පුළුවන්. අනාගතේ බුද්ධ ශාසනයක බුදු කෙනෙක් ධම් දෙසද්දී නමුත් කන් යොමු කරන්ද හුරුව හැදෙන්නේ අද. පින්වත් දරුවනේ, පින්වතුනේ මේ සසර පුරුදු සංසාරයට යනවා. මේ පුරුදු ජීවිතෙන් ජීවිතයට යනවා. යහපත් දෙයක් අහනකොට මං ඇරුණොත් මං ඇර යනවනේ. එයාගේ සසරේ තියෙන කුසල් මං අරින එකමයි. අද කියලා දෙන දහම් කරුණු අතරින් අවසානයේ සාරාංශයක් විදිහට ඔයාලට ඒක තේරෙයි. ඔයාලටම තේරෙනවා. ඉතින් ඒ නිසා බණහන්ට හිතේ යම් කැමැත්තක් තියෙනවා නම් අහිංසක සතුටක් විඳින්න සංසාරේ යහපත් දේවල් වලට අපි සවන් දීලා තියෙනවා කියලා. ඊළඟට යම් කිසි කෙනෙකුට ධර්මය අහනකොට ඒකට කන් යොමු කරන්න හිතෙන්නේ නැත්තම්, රුස්සන්නේ නැත්තම් ඔහු සංවේගයක් උපදව ගන්න ඕන. අහෝ සංසාරේ සත්‍ය වචනේට අපි කන් යොමු කරලා නැහැ කියලා. දැන් අපේ සසර පුරුදු හොඳටම එනවනේ කාගේ හරි ඕපාදූපයක් කියන්න බලන්න. මොකද්ද කියලා පොඩ්ඩක් කන යනවා මේ පැත්තට. සසරේ පුරුදු ඕපාදූපම අහලා. පුරුද්ද බනහද්දි උනත් එහෙමයි. මතකද බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහනකොට එක්කෙනෙක් බිම ඉරි ඇඳ හිටියා. තව එක්කෙනෙක් උඩ බලාගෙන. තව එක්කෙනෙක් වටපිට බලනවා. හරි කලබලයි. තව එක්කෙනෙක් හොඳට කන් යොමු කරගෙන අහනවා. බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි මේ අය බණ හැවි එක විදිහටනේ. ආනන්ද දැක්ක දැහුව සසරේ පුරුදු වෙන හැටි. ওই බිම ඉරි ඇඳ හිටපු කෙනා බොහෝ කාලයක් මේ පොළොවේ පණුවෙක් කියලා හිටපු කෙනෙක් කිව්වා. ජීවිත ගණනාව ඔන්න ළඟ ඉන්න කෙනා ඉරියන් දිනවා නම් පොඩ්ඩක් එයා ගැන බලන්න. ආනන්ද අර වටපිට බලා හිටපු කෙනා සංසාරේ ගොඩාක් ජීවිතවල වඳුරු ජීවිතයක් ලබලා තිබ්බා. එහෙනම් යම්කිසි කෙල්ලෙක් මෙතන වටපිට බලා හිටියොත් එයා ගැන හිතන්න මෙයා කලින් ජීවිතේ ඊට පස්සේ උඩ බලාගෙන කෙනෙක් හිටියා. ඒ කාලේ නිමිති වෙලා නැකත් වෙලාවල් අහසත් එක්කනේ හොයන්නේ. එතකොට එයා ගොඩාක් කාලයක් නාස්ශාස්ත්‍රත් එක්ක තාරකා ගණින්නෙක් විදිහට ඉඳලා ඒ පුරුද්දේ අදටත් බැලෙන්නේ උඩ. අර අනිත් කෙනා හොඳට බනහපු කෙනා සසරේ ගොඩක් ජීවිතවල තාපසෙක් වෙලා ඉඳලා. ඒ නිසා හිත එක අරමුණකට එනවා. බනහනකොට තමයි ඔයාලගේ සසරේ එන්නේ. ටීවී බලද්දී සසරේ ඉන්නේ. උගන්වද්දී සසරේ ඉන්නේ. බනහද්දි තමයි එන්නේ. කලින් කොයි ජීවිතවලද හිටියේ කියලා.